ඉතින් පිටතුනි දැහැත්වා තියෙන රුපියල් 2500ක් විතර. කීයක් විතරද? 2500ක් විතර. ඒක හදලා තිබුණු වට්ටිය රුපියල් 80ක් විතර ඇති. 80ක් විතර ඇති. බණ ඉවර වුණා. මේ උපාසිකාව ගත්ත මල්ල දැම්ම දහත් වට්ටිය අර මල්ලට. ආරක තිබ්බ සියලු මිශ්‍රණ ඔක්කොම කලවා. ඒකට ටක් ගාලා ගත්ත වට්ටිය. ටක් ගාලා ගත්ත වට්ටිය. මුන්දර 2500ක් වියදම් කරලා දහත් වට්ටියේ අවශ්‍ය දේවල් හදන්න පුළුවන්. අර රුපියල් 80ක් වියදම් කරලා ගත්ත වට්ටිය මුන්දර අත්තර ගන්නට. එහෙම නෙවෙයි. ඉතින් හත්තිලාමේ රුපියල් 2500ක් නම් වටින්නේ අර දහත් වලට. වට්ටියේ 80යි නේ. අර දහත් ටික ගන්න ගමන් ගන්නේ වට්ටියකුයි. එහෙම ගන්නෑ. එහෙනම් පින්නතුනි 2500ක් වියදම් කරලා දහත් දුන්නකින් ඇති වැඩකුත් නැයි. අරක කන්න පුළුවන්ද වලඳන්න පුළුවන්ද අර ඔක්කොම එකට දාපුවා. බෑ. බලන්නකෝ. දාස් ගණන් වියදම් කළ එක පුංචි රුපියල් ගානට කොච්චර පව පුරව ගන්නවද කියලා. ලෝභකම. 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 එහෙම අපේ අය කරනවද නැද්ද? දවසක් මම අසනීප වෙලා අයියේ. අසනීප වෙලා ඉතින් මට සුප් එකක් හදාගන්න. කවුද හදාගන්නේ? අපේ දායක අම්මා කෙනෙක්. ඉතින් ඇත්තම කිව්වොත් මට සුප් එක වලඳන්න අතිදයි බෑග් ටිකයි. මොකේකද ගෙනාවේ? මොකේකද ගෙනාවේ? ජෑම් බෝතලයක. මේ ජෑම් බෝතලේ මුඩියක් පොඩ්ඩක් මලකඩ එහෙමත් කාලා. ඉතින් මම වැරදි වෙන්නේ නැත්නම් මට ඒකින් ආය වෙන අසංගතයක් ඇදේ කියලා අපි ඉන්න පොල් බැටවට බීපල්ලා කිව්වා කමන්නේ ඉතින්. ඊට මම ගමනක් ගියා. ගමනක් ගිහින් එනකොට මේ අම්මා ඉන්නවා ඇවිල්ලා. මං හිතුවා මේ මම බීුවේ නැහැ කියලා ආරච්චි වුණාවත් කියලා. ඊට පස්සේ කිව්වා අපි හැමෝටම බහැරක් වැඩියා. මම කොහොමද මේ ගමනක් ගිහින් ඉන්න කියලා. අපේ හැමෝටම මගේ ජෑ බෝතලේ ගෙනියන්න කියලා. අපේ හැමෝටම මගේ ජෑ බෝතලේ ගෙනියන්න කියලා. අපේ ඉන්න පුතේ කියන මට පන්සලේ අපි හැමෝටම උන්ට ආවේ එකට විතරලු. මං එනකොට 4යි. මේ ගෑණි අර මලකඩ කාපු පියාගේ ජෑ බෝතලේ ගේන්න මේ 3ක්ම පන්සලේ. පාඩු මුන් දාන දුන්නට කොච්චර පව් පුරු කරනවද කියලා. මේ 2026 හැදෙන්න කියන්නේ මම. 2026 හැදෙන්න කියන්නේ. ඔබලා වියදම් කරලා පින් කරලා පව් පුරු ගන්න එපා. පින් කරලා පව් පුරු ගන්න එපා. මේ කිසිම ඉදුලක් නැතුව දන් ටික හදලා ඉදුල් කරලා දෙන්න එපා. ඔබලා ගොඩක් පිරිසුදුව දන් හදලා ඉදුල් කරලා පූජා කරනවා. මොකද්ද මම මේ කියන්නේ? අපිට පන්සලේ දාන්නේ. පන්සලේ දාන්නේ. පන්සලේ පාස්වර්ඩ් එක අරන් එනවා අපි නම් පුරුදු කරලා තියෙනවා. පන්සලේ පාස්වර්ඩ් එකේ කොටස් තියෙන්නේ කීයද? 5යි නැත්තම් 4යි. නේද? 5යි නැත්තම් 4යි. ඉතින් කොහොම හරි ගිහින් අරන් ආපුවාම අපේ අයෝ හරිය කැමතිනේ ඉතින් මදි කිය තව දෙන්න ඕනේ කියන හැඟීමෙන් දෙනවද? නේද? දෙන්න ඕනේ කියන හැඟීමෙන් දෙනවා. දැන්
අපේ වටිනා වයසක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් අපි හාමුදුරුවෝ කැමති තිබ්බු ටිකෝස්සටයි කටින්න ඒකත් සදාගන්න කියනවා. අපි හාමුදුරුවෝ කැමති කිහෙන්නේ කොස්සටයි කටින්න ඒකත් හදාගන්න. ඉතින් ඔහොම වැන්දන එකතු කරනකොට වැන්දන 8ක් විතර සෙට් වෙනවා. දැන් හෙට කීයක් කියනවත් දන්නේ නේද? ඔය 10යි කොට 20ක් විතර ඇති. ඉතින් පන්සලේ බාක්ස් සෙට් එකේ තියෙන කොටස් කීයද? 5යි. දැන් හදලා තියෙන වැන්දන 8ක්. ඉතුරු තුන දාන්න ඕනේ. ගෙදර තියෙන අයිස්ක්‍රීම් කප් එකකට හරි කිරි කප් එකකට හරි ඒ දැන් අයිස්ක්‍රීම් අවසන් වුණ දින මෙහෙම ලෙව කාලා ගන්න වාටිය තියෙන්නේ. එහෙනම් ලෙව කාලා දාපු අයිස් කප් එකකට හරි කිරි කප් එකකට හරි මුන් ඉතුරු ටික දාගන්න. කාටද මේ ගෙහින් පූජා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. අර පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ. කොච්චර කවුද තුරුනා? ලේවා කාලා දාපු අයිස් කප් එකකට අර වැන්දන දෙකලා ගිහින් ඒක ගහන්න. දැන් අපි නොයිතුල් විදියට දුනුවක් බලන්න මිනිස්සුන් බලන්න වැන්දනේ හැදුවට මොකද? වැන්දනේ දාගෙන යන්නේ දුරුවට. බලන්නකො දානක කොච්චර බලු නැතිනා බලු ඉඳලා අදාගෙන යන සම්පූර්ණ පූජා කරලා පින් ගන්න බෑ පව් පුරවන අපි. ඔබ කරනවා. අනේ හාමුදුරුවෝ කියන්නේ තමයි රාජි කරන්නේ මට යන්න වෙලා නැහැ මම හඳාන්නට යනවා. කියන්නේ තමයි ඒක ගන්න අපි විමුක්තිය කියන්නේ ඕකනේ. නේද? අර මට වදන වගේ හරි මේ හරියට ඇතුළේ වගේ බලන්න කියන්නේ. මේක දරුවක් මේ දරුවක් තියෙනවා. ඒක හොඳ ප්‍රවර්තනයක්. ඇයි? පෞද්ගලික අතීතේ මට රවි අපි 100 ගණන් බලන්න කියලා ඇති. දැන් එකක් බලන්න මේ දිගටම බලන්න. දැන් හෙට ගොඩක වෙලා. එතකොට ගොඩක් දැන්වල මේ ගෑනුන්ට තමයි පින් ඕනේ. ගෑනු තමයි ඔක්කොම ඉස්සරට දාන්නේ ගෑනු. එයාදී මේ රෑනකට ගමේ හොඳ නිර්භීත පිරිමි සෙට් එකක් තියෙනවා. නිර්භීත පිරිමි සෙට් එකක්. අන්න පිරිමි කියන්නේ. ඇත්තහන් ඉස්සරහට යන උන්දට තමයි පිරිමි කියන්නේ. මොකද වාර්තාව ගහගෙන ආවා. කඩවැන්දුමට ප්‍රධාන තැන ගමේ චීත්ත පිරිමි කියලා. චීත්ත කියන වචනේ පඩ කරගත්තා අපි පිරිමි. අපේ පිරිමිට චීත්ත කියන තැන ඇන්දේ නැත. ඒ වචනේ අහගත්තා. බණගෙදර ගිහිල්ලා චීත්ත අඳින්න ගිහිල්ලා. බණගෙදර ගිහිල්ලා චීත්ත ඇඳ නිසා චීත්ත කියන වචනේ අහගත්තා. අලු චීත්ත ඇඳා. ඇයි? බණගෙදරකට ගියා තරහ කරන උන්ගේ පල් හැද. සමිතියකට ගියා තරහ කරන උන්ගේ පල් හැද. මේ වර්තමානයේ බණ ටිකක් එහෙම කතා කරලා හොඳ ප්‍රවර්ධනයක් තියෙනවා. බලන්න අපි එදිනෙදා ජීවිතය අපි වරද්ද ගන්න නැහැ. නේ. අද රවි මේ බලන්නකො මට මේක අනන් කරන්න පුළුවන් බණ කියමින් ඉඳ මේ ගෙදර අපේ අයියා මේ හද අල්ලාගෙන ගල් කැකටුවා. මටත් උඩ අපේ පන්සල් විදුලි මෙච්චර ප්‍රමාණයට මෙච්චර කැකටවාරක් යනවා කියලා හදන්න පුළුවන්. අද මේ රැණකට පිසිද්ද වෙන්නේ. මුල් ළමයි කොටහල වෙලා ගේම් වලට දානවා වගේ ඔක්කොම මුල් ගැරිලා. මම දැන් මේ වටපිට බලලා තමයි බෙල්ල උණුක් වෙනවා දෙකක් ඇහැරිලා. ඇයි? ඉස්සරහිස් මුන්දේ පැත්තේ. දැන් කොහේ ඉස්සරහින් යන මම කොච්චර ලස්සන කොන්ද ගෙඩි තියාගෙන බලන්නද කියලා.
මටත් මුන් වගේ දෙපැත්ත කරක දැන් අද බල කියන්නේ වෙනවා. ඇයි? face to face බනහන්න අපේ හිත හදාගෙන නැහැ. සීල් රකින්න නැති කෙනාට සීලය ගැන කියද්දී කියනවා. දන් දෙන්න නැති කෙනාට දාන ගැන කියද්දී කියනවා. ඒක ලොකු ස්වභාවය. ඒ වගේම තමයි බණ අහන්න නැති කෙනාට බණ අහන්න ගිහුවාම බණ අහන්න හිතේ. ඒකට පින්නතුන් ප්‍රදාන එදිනෙදා ජීවිතේ තමන් එදිනෙදා ජීවිතේ අවශ්‍ය කරන දේ තමන් සපුරාගෙන නැහැ. සපුරාගෙන නැහැ. ඒ නිසාමයි පින්නතුනි නොහිතන පව් අපි කොච්චර පුරව ගන්නවද ජීවිතේ. අපි මේ ආගම දහම වැළඳගන්නේ මම අර කලින් කිව්වා වගේ අපිට කරදරයක් එක්ක තමයි. මෙතන ඉන්න කෙනෙක් කියන්න බලන්න ගමේ පන්සලට ගන්නකොට නැත්තම් අපි කොහෙවත් යන්න ඕනේ ගමේ පන්සල. ඔබලට මොනවා හරි පඩි වැඩිපුර හම්බ වෙනවා. බෝනස් එකක් හරි මොකක් හරි බිස්නස් එකකින් පඩිය ටිකක් වැඩි වෙනවා. ගෙදර ඇවිල්ලා නාගන කරගෙන හති දාගෙන දුවනවාද පන්සලට හම්බුනේ මට පඩි වැඩි නාමයේ 1000ක් කියලා දෙනවද? දෙනවද කියන්නේ? ඔබලට මොකක් හරි දෙයක් හරියට දුවනවද? දුවනවද මාමා? දුවනවද? දුවන්නේ. හැබැයි මොකක් හරි තැනකින් ඔපරේෂන් එකක් හරි එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් හරි නැත්නම් උණක් හරි හිමිරිසාවක් හරි වසංගතයක් ඇතිවෙනොත් අනිවාර්යයෙන්ම දුවන පන්සලට. දුවනවද නැද්ද? දුවනවා. ඇයි බෝධි පූජා කියන්නේ? නෑ. ඒ ස්පිරිතාලේ කියන්නේ ස්පිරිතාලේ බෑග්කොත් යන්නේ පන්සලට. හුස්මා දෙනකොට මරණාසන්න මොහොතේ දැන් මම ඊයේ තින් කියලා වෙන්නේ පිළි. යනවා. යනවා. මම යන්නේ නැහැ. හැබැයි බහුතරය යනවා. දේවාලයකට යනවා නැත්නම් නිමිත්තක් හරි බලන්න යනවා. හැබැයි මේ දේවල් මතක් වෙන්නේ කරදරයක් වුණාම අඩුපාඩුවක් වුණා. කරදරයක් නැති වෙලා කියනකො පන්සලට නිවාඩු වෙලාවට නෑ. කීයක් හරි වැඩිපුර මාපෝ පාටි. එහෙම නැත්නම් shopping. එහෙම නැත්නම් තව මොනවා හරි වැළඳගන්න. ඒ හින්දාම තමයි අපි මේ බෞද්ධයන්ට ගොඩාක් වරදී. අපි අසරණ වුණාම තමයි අපි අදහන ආගම ධර්ම මතක් වෙන්නේ. ආගම ධර්ම. මට කියන්න බලන්න බුද්ධ පූජාව තියෙනව නේද ගෙදර? ආමුදුන මම හැමදාම උදේ හවස මම ආහාර පූජා කරනවා කියනවා. අපේ ඩුප්ලිකේට් උපාසකම්මලා තමයි කියන්නේ. මේ උදේ හවස මම ආහාර පූජා තියෙනවා. මාමහාමුදුනේ ඔක්කොම කණ්ඩ කඩි මම බුද්ධ පූජාය අරලා තමයි කන්නේ. කොහොමද මම වරින්නේ? පේන හාමුදුරනේ කියලා අර ළමයාලන්ටත් වැඩි චූටි පුල් කට්ටකටත් වැඩි චූටි පාත්‍රයක් මේකේ පේනවා. බත්තට ගණන් කරලා 250ක් බෙදලා තියෙනවා. අල කෑල්ලයි මොන්ති කෑල්ල. අපරම් පදලු බැද්දොත් තියෙනවා. අර කුඹි පැලකට තියනවා වගේ පොඩ්ඩක් අරිනවා. ඒක ළඟට ටක් ගාලා තියෙනවා. පහන පියදාන්නේ නැහැ ටක් ගාලා ඒ තිරීටම තව දෙල් ටිකක් අක්කලා පත්තු කරනවා.
හඳුන් පෝරුපත්තු කරපු කොට ටිකක් තියෙනවා. වැලිපුර විභාජනයේකට මාය ගහනවා. මුන්ද වැඳලා තියලා බුද්ධ පූජාව තියලා තියෙනවා. කියන්න බලන්න හරියට. හොඳ පාත්‍රයක් අරගෙන බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම ගෙදර බුද්ධ පූජාවක් සකස් කරලා පූජා කරපු කෙනෙක් ඉන්නද මෙතන? ඉන්නද බලන්න. බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම ගෙදර උයලා බුද්ධ පූජා කරපු කෙනෙක් ඉන්නද? අවුරුදු 70 80 90ක් ඉන්නදනේ. ඒ වෙනකල් අවුරුදු 50 ඉඳන් ගන්න 50 මෙතන දෙල්ලොල් කාලේ ඉඳන් අවුරුදු 50 පැනනට පස්සේ බුද්ධ පූජාව තියෙන දවසක් තියෙනවද? ඔබලා කොච්චරනම් පාටි සමරලා ඇද්ද? කොච්චරනම් අවුරුදු කියලා සමරලා ඇද්ද? ඔබලට පුළුවන් වුණාද? ඒ තුල්ලෝකා ග්‍රාමයන්හි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ සියලු ආකාරයට දාන සකස් කරලා පිරිසුදුව ඇඳගෙන උඩුවියන් බැඳගෙන සඳුන් දරෙන් ඔබට පුළුවන් වුණාද ලෝතුරු බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මේ වෙනකල් බුද්ධ පූජාවක් ඉදලා පවත්වා? ඔබලා කරලා නැහැ. ඔබලා කරලා නැහැ. එහෙමවත් පිළිවෙතක්වත් කරන්නේ නැති ඔබේ ජීවිතේ බුද්ධ ජීවිතය පරියන්තං සරණං ගච්ඡාමි කියන්නේ කොහොමද? ඒ තථාගතයන් වහන්සේට නිසි දන් හැන්ද හදන්න බැරි ඔබගේ බෞද්ධකමෙන් ඇති වැඩක් තියෙනවා. වැඩක් තියෙනවද? පිටතට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝගේ ජීවිත කතාවයි බුදුහාමුදුරුවෝ මොනවද තියෙන්නේ? අමාද මේ පින් හේතු කොටගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියනවා වගේ මේ කලා කටයුතු කරපු දරුවන්ටයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා මොනවද දාලා ආවේ? රාම්‍ය සුරම්‍ය සුභ කියනා වූ ඒ සියලුම සම්පූර්ණයන්ගෙන් යුක්ත මාලිගාවනක් ඇරලා ආවේ. ශක්තිති රාජකමක් ඇරලා ආවේ. සිරු රාජ්‍යයන්ක් ඇරලා මේ ඉන්න නරලෝහල් මම වගේ නෙවෙයි. පංච කල්යාණේ යුක්ත යසෝදරාවන් අත්හැරලා ආවේ. පුංචි රාහුල කුමාරයා අත්හැරලා ආවේ. සියලු සැප සම්පත් අත්හැරලා ආපු අප ලෝතුරාමා මෑණී බුදුරජාණන් වහන්සේ පිටුතුනේ මේ ගියක් ගානේ මුල්ලට එන්න ඕනේ. ගියක් ගානේ මුල්ලට එන්න හොඳයි. අපි ලෝතුරු බුදුහාමුදුරුවෝ සාලේ මුල්ලේ යාන්තම් දැන් කණුවක් උඩයි. යාන්තම් කණුවක් උඩ ලෑල්ලක් තියලා ඒ ලෑල්ල උඩයි. එහෙනම් අච්චර මාලිගාවන් අත්අඩලා අප ලෝතුරු අමාමේනි බුදුරජාණන් වහන්සේ ආයේ කොහෙවත් නේද මුල්ලට එන්නවද පින්නොකද? මුල්ලට එන්නවද? බලපුවම මකුළු දැල් බැලන අර හදිසියට හඳුන් පූර්පත්තු කොලේ කොයි පිරු මහන්සේගේ මූණ වීතින දුම් මෙලිලා කාලුගෙන එතන අයින් කරපු පාණ්ඩු කාසිත් එතන දේවාලේ කප්පෝ දාපු යන්ත්‍ර ටිකක් එතන හදිසියට ගෙදර හන්දනේ අතුරුවත් එතන වැඩේ දිනේ ආම්ද්‍රෝ බුදුහාමුදුරුවෝ නැතර දීපන් කියන ලොතරයි ටිකක් එතන. හරින්දාද මුන් ටික ගන්නවා කියන බුදු පහන ගාලා තියෙන බුදුහාමුදුරුවෝ ලොතරයි මන්දිරේ වැඩ කරනවාද? ඈ? ඔක්කොම එතන තියෙනවා.
බුදුහාමුදුරුව බුද්ධත්වය අපිට ලබාගෙන අපිට දේශනා කරන්නේ මොකක්ද? මේ සසර දුකින් එතර වෙන නිර්වාණ මගනේ. ඒ දේශනාවට එරෙහි කියලා බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න නැතුව ටිකට් එකේ හිට ඔක්කොම ටික දෙනවා. සමහර නඩුවක් දෙනවා නඩුවන්ගේ බුදුහාමුදුරුවෝ පිළිවෙලක්. බුදුහාමුදුරුවෝ පවුවට අවසානයේ ගිහින් නඩු කතා කරන්නේ. බලන්නකො කොච්චර අපි බුදුහාමුදුරුවෝ දැන් මුලින් අම්මා තාත්තා කවුද කියලා තේරුම් ගන්න නැතුව වැඩ කරනවා. දෙවනුවට අප අදහන බෞද්ධයන් වශයෙන් අදහන බුදුහාමුදුරුවෝ බුද්ධ රත්නය කවුද කියලා දන්නේ නැතුව වැඩ කරනවා. හැබැයි වෙනතොනේ බලන්නකො ගෙදරක බාත්රූම් තියෙන ලක්ෂ ගණන් දීලා වේදා කරන්නේ. බාත්රූම් එක මොකටද හදන්නේ? बाथरूम में रवि बाथरूम में क्या हरा है बाथरूम में मुगल था ओके कस्तूरी दांपात करते थे सूर्यविलुम दांपात करते थे हैं संगीत संदर्शन कौन करते थे नहीं ओके जरावणी दांपात करते जरावणी हो रहा මේ ජරාව පිටමන් කරන්න ලක්ෂ ගණන් දීලා අපි උන්ට රහදන්නේ. හැබැයි ලෞතුරු බුදුහාමුදුරුවෝ අපිට නිවන සැනසීම යථාර්ථය වෙනවා දුන් අප උත්තමයන්න් වහන්සේ වෙනුවෙන් මුළු ගන්නවා. ඇයි බැරි පින්නතුනි මේ මිදුලක ලස්සන බුදු කුටියක් හදාගන්න. ඒ වෙනුවෙන් ඇයි පින්නතුනි අනිතුරහම රත්වෙන් කරගන්න බැරි අපි බෞද්ධයන්. එහෙම නෑ. හැබැයි බාත්රූම් එකට අඩි 10 15 වෙන් කරගෙන හදා ගන්න. බර නිදහස් කරගන්න. බර ඔය කැලේකට හරි ගිහින් නිදහස් කරගන්න බැරි. හිත නිදහස් කරගන්න පුතේ තියෙන්නේ. සියලු සැනසීම අවසන් වෙන බුදුරුව දැකීමයි කියලා කියන බුදු හිමි ධර්මයේ ගැනීමයි කියන අපි කියන්නේ හැම සැනසීමම ඒ සැනසෙන්න ඕන තැන අපි මුළු ගන්නලා දුක් වෙන්න ඕන තැන අපි විමානයක් කරගෙන අපි ජීවත් වෙනවා. ඒ නිසා පිනතුනි ජීවිතේ යථාර්ථය කියන දේ හරියට දැකගෙන අපි ජීවත් වෙනවා නම් අපිට කවදාකවත් අර්ධෙන්නේ නැහැ. පිළිතුරේ සමහර බණට කියපුවම දැන් මම පෙරේදා ධර්ම දේශනාවකට වැඩිය බණ කියලා පන්සලට ගියපුවම සමහර කල කියලා දැන් තියෙනවා. දැන් අපේ ලංකාවේ සම්ප්‍රදායක් තියෙනවානේ හදාගත්ත එකක් බණ කියනකොට පඳුරු දානවා කියන බනහා මුම් කරන කපටිකම කියන්නේ සෙලේටෝ ගහපු කොළමුන් ගෙනත් දානවනේ. බලපුවාම කොලේ 10 කොලකින් විතර සෙලේටෝ ගහනවා. ඉරිච්චා. උන් හතර මහා පායේ පැහැෙනවනේ. සුදු ඇඳගෙන ඇට මානේ දාගෙන ආවට මොකද? බණහන්ඩ රහත් වුණා වගේ ඉඳගෙන හිටියට මොකද? ධර්ම පරිස්කාරයට දාන වූ චරිතයක් ගහම පාවිච්චි කරන්න බැරි හඳුනු. කොච්චර පවුද බලන්න. මට හම්බුණා පෙර කුවේට් කාසියා. කුවේට් එකේ කාසියා. යකෝ මම යන්න ඕන කුවේට් එකට. ඇයි? අහකට මොනවා කියලාගේ දැන් ලංකාවේ ගන්න නේද? කුවේට් යන්න ඕන. අර කොච්චර රවට්ටනවද කියලා කුවේට් යන්න ඕන. මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය පිළිතුරේ රවට්ටන්නේ. රවට්ටන්නේ බයික පවුල. ඒක වදින්න පුදාගෙන ඉන්නේ එක්තරා දෙයක්. හැබැයි රවට්ටන්නේ. ඔබලා කියන්නේ
ශ්‍රීමා බෝධි ළඟට ගිහින් ඔබලා ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාව මොකක්ද කියලා? ප්‍රාර්ථනාව මොකක්ද කියන්නේ? ශ්‍රීමා බෝධි ළඟට ගිහින් කරන ප්‍රාර්ථනාව. පෞගේ පිටේම ගෙදර ඉන්න නාමයන් කියලා විතර ගහගෙන විභාග පාස් කරලා දෙන්න කියලා. විභාගේ කාලේට ශ්‍රීමා බෝධි වහන්සේ අධ්‍යාපන කොමසාරිස්. විභාගේ කාලෙට ජයශ්‍රීමා බෝධි වහන්සේ අපේ හොඳලාගේ විභාග කොමසාරිස්. පොතේ ගිහින් මොකද්ද කියන්නේ? පොතේ ගිහින් මොකද්ද කියන්නේ? මොකද කියන්නේ? අනේ මගේ දුව මේ අවුරුද්දේ උසස් පෙළ ලියලා පාස් කරලා දෙන්න ඕනේ කියලා. මං එහෙම වුණොත් ඇවිල්ලා මල් වට්ටියක් පූජා කරනවා කියලා. මුන් අච්චර ලෞතර බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ප්‍රඥාව ලබා පහළ කරලා දුන්නා. ඒ උතුම් බුද්ධත්වය ලබා ගන්න අපේ කටෝම ජයශ්‍රී බෝධිහාමුදුරුවෝ පදාව දෙන්න යන්නේ. පදාව දෙන්නේ. එතන ගිහින් පදාව දෙන්නත් කියලා පාස් කරලා දෙන්න කියනවා. නැත්තම් දෙන්නේ නැහැ මම කියලා. පාස් වුණොත් යනම ඇරුණු කොට බේල් වෙච්ච එකෙක් ගිහිලා පූජා කරලා දෙනවා මල්ලක් කියලා. බේල් වෙච්ච එකෙක් ගිහිලා මල්ලක් පූජා කරලා තියෙනවා. නෑ. එහෙම නැත්නම් නඩුවක් තියනවා යන කලින්. මගේ ඊට නඩුව. ඊට නඩුවෙන් මම දිනුවා. අටපිරිකර පූජා කරනවා. පැහැදිලිව මුංගින් අරගෙන පූජා කරනවාද? නඩුවට ගිහින් ශ්‍රීමා බෝධි මහදෙරුන් පදාව දෙනවා. තව හොඳ වැඩි අහන්න. පෙර සංසාරයේ කරපු අකුසල කර්ම වලදී පාපේ නැන්නේ දරුවෝනේ. දෙගිහි දරුවෝ ඉන්නවා. ආය මොකද නෝනා වට්ටු තියෙන ඉතනේ නේද? උඩම නෝනා වට්ටු කියනවාද? වෛද්‍යවරු ඉන්නවද? පෙරලා ටිකදී. දරුවෝ ඉන්නවා ඉතින්. උන්ගේ තියෙන මෝඩකම කොච්චර පවුද පුරවගන්නමයි පිටුදුනේ පිනක් කරගන්න පුළුවන් තැනකට කියන පවු ඒ සමයි පිටුදුනේ මෙන්න මෙතනයි අපිට වැරදිලා ලංකාවට වැරදිලා ලංකාවේ මිනිස්සුන්ට වැරදිලා තියෙන මෙතන ඇයි අපිට ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න තියෙන උත්තරීතර තැන පවා අපි අපගේ ලෞකික භෞතික විවරණ සඳහා යොදා ගන්න එක අපිට වැරදි තැන අපිට හෙලලා හොයන්න. උතුම් සන්නත් මාලේ මහා සෑය ළඟට ගිහිල්ලා මම යන්නේ මහා සෑයට යනකොට මෙන්න මෙහෙම. ආස පුරා රස්වීදෙන කිරිබැබලෙන සරජුනේ දාදෝනි දාන් කලගුණි දුගේ සුවද කුටිය සරජුනේ ලම්මාවගේ කිරුල ඔබයි රත්නමාලි සරජුනේ සාදු සාදු මමත් වාදීමි සරමාලි සරජුනේ මම නම් වන්දනා කරනවා ගිහින්වත් කතා කරන්නේ මම වන්දනා කරන්නේ නෑ මුන් යානේ එක්ක මාල්ලා කැමලා රැස් බලන්න රැස් එතනින් තමයි රැස් බලනවා රැස් බලලා පස්සහරවල සෙල්ෆියක් ගහලා මුක්කිනවා ඒ උත්තරීතර වූ තැනට යනකොටවත් පින්නතුනි අපි යෝගී සිත කය වචනය සම්බර නැහැ. අපි ගිය සතියේ ගියා
උන්දගේ අතේ එක පැත්තකින් හැරෙන්නේ. මම ඇද කියලා නෙවෙයි හැදෙන්න මම කියන්නේ. හෙලෝ පුතේ මම මේ උඩවල වෙන්නේ. උන්දට ඇහෙන්නෙත් නෑ. අනිතුන්ගේ කනුත් බීරි. උන්ද ආපු තන උන්දරක් මතක නෑ. මේ එහෙනම් ඉස්සරහ කඩේම පාංගෙඩියක්වත් තියෙන්නේ නෑ. මම ඇති 50ක් වෙනවා. උයන්ට වෙලාවක් නෑ. මොකසලේ වටි. වදින ඉඳන්වත් මේකේ බඩ බොක පුරව ගන්නනේ කතා කරන්නේ. යකෝ අතෙන්ට ඊළඟ පාර යන්න ලැබෙයිද? මැරෙයිද? හිතවලක පොඩ්ඩක්. එතෙන්ට ගිහලා ඉස්සරහ කන්නේ පාංගඩිය ගෙලක් දීපල්ලු. මට ඇවිල්ලා උයන්න වෙලාවක් නැල්ලු. මේ ලෝකීලාගේ වැඩ. අර කොච්චර උත්තරීතරු තැනකටද පිටොත් මේ ගිහින් උත්තරීතරු තැනකටද ගිහින් අන්න ඒක කතාව. අපේ එදිනෙදා ජීවිතේ අපි ප්‍රායෝගිකද? අපි ප්‍රායෝගික වෙන්න ඕන පින්නතුනි. ආගම දහමට අනුව අපි ජීවත් වෙන්න ප්‍රායෝගික වෙන්න ඕන. මේ සුදු වැන්ද කියලා මේ අනේ හතරවරක් දෙකේ වැන්ද කියලා අපිට මේ සුගතියට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ නීතුලට මේ මහ පොළේ පස් අරගෙන කියන මොකක්ද කියන්නේ? ආනන්දය මේ මහා පොළොව තරම් තියෙන පස් තරමට මිනිස්සු කොහෙටද යන්නේ? අපායට මිසෙත් කියන්නේ. ඉහන්නේ කොහෙද? අපායට. අර නියතුන තියෙන පස් ටික අරන් කියනවා මෙන්න මේ ප්‍රමාණය තමයි සුගතියට යන්නේ කියලා. මම මේක වාද්දේ කුඹල වෛර වෙන නැතිපා. මම මේ කිව්ව බුදුහාමුදුරුවෝ. එතකොට හිතන්න එදිනදා ජීවිතේ අපි කොච්චර කපටි වැඩ කරනවද සාසනයෙන් දහමට බුදුහාමුදුරුවන්ට එතකොට කොහෙද යන්නේ? අපි අපිට වෙන්නේ. අපි කරන ක්‍රියාව බොහොම හොඳ පිළිසුදුවෙන් කරන්න. දසමීට අපි හොඳට හිතන්න. එතකොට පින්නතුනේ ජීවිතය අපිට සැනසෙන්න පුළුවන්. සැනසෙන්න පුළුවන්. මේ වෙලාව ගියද? අද ස්ටෝර් එක සූදානම් කරලා තියෙන්නේ. නමේ පහයි දැන් බෑ එකම. දැන් අන්තිම ජීවිතේ මොකක්ද මම කියලා දුන්නේ අද? කියන බලන්න දැන් මතක නැහැ. මොකක්ද කියලා දුන්නේ? අංක එකට අපි 2020 පටන් ගන්න ඕන දැන්. කියන බලන්න. ගෙදර. කියන බලන්න හයි. මම මේ කල්පනා කරේ මොකද්ද කියලා දන්නවද? මේ සෙට් එක ගිහින් දාලා අර දියවන්නාවේ කෙපර ගහන එකෙන් ගෙනත් දැම්මොත් මේ පාර දිනන්නේ කවුද කියලා මොන්ගේ කට නැති දිව නැති ඈ මේ දත් නැති කටේ කොහොම ගෑ ගහයි හුස්ම හිරෙන කරුම් කෑ ගන්න යන්නේ මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නේ හාමුදුරුවෝ පොඩි වැරදීමක් කරලා වරේ ගන්නට හාමුදුරුවෝ පන්නන්නේ කිව්වෝ. ඕකා මම දැනගෙන හිටියා වරේ යන්න. කොහොමද කෑ ගහන්නේ? දැන් මම අහන ප්‍රශ්නට උත්තර දෙන්නකෝ. මම මොකක්ද කිව්වේ? අයියේ කියන්නේ. මොකක්ද කිව්වේ මම? ගෙදරින් ජීවිතේ පටන් ගන්නවා. කාගේද? ගෙදරින්. අපි මුලින්ම පුදාගන්නේ කවුද? අම්මයි තාත්තයි. අපි ඊට පස්සේ අවංක වෙන්න ඕනේ කාටද? ලෝතුරු බුදුරජාණන් වහන්සේට. අපි අනුගත වෙන්න ඕනේ මොන දර්ශනයකද?
තථාගතයන් වහන්සේ දේශනා කරපු බෞද්ධ ධර්ම. බුද්ධ දර්ශනයට. එතකොට අපි ඒ දර්ශනය අවබෝධ කරගන්න යන කාලයකට අන්සන ස්වාමීන් වහන්සේලා අපි මේ දේවල් නොකර අපිට අපේ ජීවිතය හදාගන්න පුළුවන් දෙයක් නේද? බෑ. අපිට අවංක වෙන්න ඕනේ. පිටුනේ එක්තරා ගමක ගොවිරාළ කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? මේ ගමවල තියෙනෝනේ ගොවිරාළ කෙනෙක්. මේ ගොවිරාළ අමුකුණා. කවුද? අමුකුණා. අමුකුණා. මුන්ද සරණපාලගත්තුන්දර කියන ගම හාමිනේ. මේකේ අමුකුණි. අමුකුණි. අන්නව කියන්නේ බාර කියන්නේ හිතලා එළි වැටෙනවා. නැත්තම් මේ මෙල ගහපු වැල වගේ ඉස්සරහට ඉන්නවා. ඈ නිදි කියලා බාර කියන්නේ හිතෙන්නේ නැහැ යන්නේ ඉතන නැගිට්ටා. මේ දෙන්නට දාවේ පුදුනා දුවක්. ගහේ කටුල් කරන්න ඕනද? නෑ ඒකට දෙක නෑ. ඒකට දෙක නෑ. ගම් වල ඉන්න පින්නද? පෙළොටත් නෑ මෙලොටත් නෑ. පන්සලටත් නෑ ගමටත් නෑ කොහෙටත් නෑ. දවසක් ගමනාල නකුලක් හදලා. මොකද්ද දන්නේ? නකුලක්. ගමහාමනේ පැදුරක් පියනවා. මොකද කියන්නේ? කෙල්ල දන්නද නගුල? ඈ? ඔය කෙල්ලගෙන මේ කෙල්ලෝගේ මං අහන්නේ. ඈ? මු මගුල් දන්නව නගුල් දන්නේ? නෑ මු මගුල් දන්නවා. මුද්දට මගුල් දන්නවා නගුල් දන්නවා. ඈ? ගම හාමිනේ පැදුරක් කියනවා. උඹලා දන්නද පැදුරු කියන්නේ? ඈ? පැදුරු නොකිය ගියාට පැදුරු කියන්න දන්නේ. දැන් මේ මේ කාලේ අපි වැඩි හිටියන්න උඩ දීලා අපි බිම බුදියමු. දැන් ඉතින් මොකද පැදුරට නෙවෙයි පැදුර බුදියන අම්මයි තාත්තට උඩින් මුං පැනලා යන්නේ. ඒ මුං යන්නේ අඳුන් කරලා පැදුරුනේ. ඒ හින්දා පැදුරු දන්නේ නැහැ මු මෙට්ටි විතරයි දන්නේ. මෙට්ටියේ සමහරවල් මුං අමතකයි ඉන්න ලෝකවල ඇටියෙ. එතකොට පැදුරක් තියෙනවා. දුව බතක් වෙනවා. උදේ දන්නවද බත්තු යන්නේ? මතකද කවුගේ කාලේ කොරෝනා කාලේ ගෙවල් වල හත්ති එළියේ. ඇයි? ගෑණි හැමදාම වලේසිට ගැහවරයි සුගර් ටොට්ටක් ගාලා අරන් බිනත් හොඳට ටොට්ටක් ගාලා ආවා. කොරෝනා කාලේ මුන්ට ගෑසුත් නෑ මොකුත් නෑ. උයන්ට උඩ තරල්පේ. මේක දන්නේ දරලකේ පස්තික උදා ගන්න. අරකට ඔස්සේන මිනිහා දෙන සලාම් ගන්න නැමිලි ये मूरට බක්මුට්ටිය සලාම් ගාලා එළියට විසික් කරලා කී දරකට බක්මුට්ටිය නෙන්නේ පාටි. ඈ? මුට්ටියකින් ගන්නේ ලොකු ප්‍රයෝජන. ඉතින් අර දුව බතක් වෙනවා. දැන් නගුල හදලත් ඉවරයි. පැදුර වියලත් ඉවරයි. නෑ බතක් උයද ඉවරයි. දැන් තුන් දෙනා කන්න ලෑස්තින නැගිට්ටා. මෙන්න එනවා ගෙදරට හිඟන්නේ. දැන් මේ ගමරාලයා හදපු නගුල මේ කාය හදනවා. ඈ? ගම හැමිනේ මේකි ආයෙ දෙන්න හදාගෙන ඉඳගෙන ආයෙ අරක දියනවා. දෙකට දායි බුදුනු අර නෑබිත් අරක හොඳට තව පාරුවල දියනවා. කොහොම අද කාලේ ඉන්නවා. ගෙදරකට හාමුදුරු සම්මාදමේ හරි ආවොත් නැත්නම් තව කවුරුරි ආවොත් ගෙදර ඉන්න ලොක්කට ඉස්සරහ හිටියොත් කවුද ඉන්නේ කියලා හොඳට බලනවා.
කවුරුත් නැද්ද කියලා නෑ මම මේ වැඩක් කරනවා කියලා මම ඉතින් මේ බලාගෙන ඉන්න තාම කවුරුත් නෑ ඔගේ පේන්න කියලා. බලපුවම මේ ගෙදර ඉන්න මහා එක. ඇයි දෙන්න වෙයි කියලා මොකක් හරි ඇක්ෂන් එකක් දාන්න. පොඩි උන් බලාගෙන කිරියම්මාගේ හතර පොඩි සිල් ගන්න කිරියම්මා හිටියොත් එනකොට බලලා පන්සලේ හම්බුනේ නෙවෙයි සම්මත වෙන්නේ. මේ කවුරුත් දෙතර නෑ කියපන්. ඒක මුන්දා ගිහින් හෑන් දෙනවා. ඒක දැන් දැනෙන්නේ රෙද්දේ හොඳට බලාගෙන ඉන්න පොඩි එකා මහලු කියන්නේ. හරිද? දෙන්නේ නෑ. හාමුදුරු කෙනෙක් හරි හදිසියෙන් හරි මාට් වුණොත් කියලා කොහෙද ඔබ වහන්සේ? අපේ පන්සලට ගියාද? කොච්චර කාලද මහාන වෙලා? උපසම්පදාව කොහෙද? සරු පන්සලකද? දායක සභාවෙන් කවුරුත් ආවේ නෑ. අපි කොච්චර කපටිද බලන්නේ. සම්මාදමක් එකතු කරනවා රටේ තියෙන ජාතකීය වල හාමුදුරුවෝ හොයනවා. දැන් හෙට එන හාමුදුරුවෝ වෙහෙලා අහනද කොහෙදද කියලා. හෙට දානෙට වඩින හාමුදුරුවෝ පන්සලේ හාමුදුරුවෝ අරගෙන එනවා. එතකොට ගිහින් අහනද කොහෙද කියලා? අහනවද? නෑ. එහෙම නැත්නම් කියන ස්වර්ණමාලි සෑයලඟදී හාමුදුරුවෝ කෙනෙකුට පූජා කරන්න කියන අටපිරි කරා. එතෙන්දී අහනවද ඔබ වහන්සේගේ උපසම්පදාව කොහොමද? මහා කාලේ කොච්චරද අහනවද? නෑ තමන්ගේ වැඩේ කරගෙන ටක්කර මොකා හරි ගමන්නේ ඇලෙලට අයිය උඹට පුළුවන් දානයක් වෙලාට ගිහින් දාන ටිකක් වරද දෙන්න. තට්ටේ තියෙනවනේ හොයන්නේ. දානේ නැතුව යන්නේ. ටක්කර සෙනගවුලුවා මට අපතන ගත්තා. ගියාන මුන්දලා මම මේ මල්ලුවට එනවා ඔව් ඔක්කොම දාන කියලා උඩ වදිනවා. එච්චරට අපේ මෝඩයි ආත්මාර්ථකාමී. එතකොට දාතේ හොයන්නේ. හැබැයි පොකට් එකට වෙන වෙදී මොකක් හරි වෙන්නවනම් තමයි ඔක්කොම හොයන්නේ. මම බොරු කියන කෙලිම කියලා මම බොරු කියන්නේ. ඉතින් දැන් අර රින්ගන්නත් ඉන්නවා දෙන පාටක් නෑ. හිඟන්නටම විදිලජ්ජහයි වුණා. හිඟන්න නැගිටලා ගියා යන්නේ. ඊට පස්සේ මේ පුරාණ කින්න ගමරාලයා හදපු නගුල නොහදපු ලෙස දැක්කද මම හැදුවා. අරුන්දත් හොඳ ලෝහි කොට හදා නැගිටිනවා. වියපු පැදුර නොගියපු ලෙස දැක්කද මම විවෝවා. අරකින් එනවා හැන්ද කරකන්න ඕනේ උත් කරක උයපු බතක් නොයපු ලෙස දැක්කද මම යෝවා. දැන් මුතුන් දෙනා හොඳට බෙදාගෙන කන්න හදනකොට එනවා ගියපු ගමන නොගියපු ලෙස දැක්කද මම ආවා. කවුද රැවුනේ? කවුද රැවුනේ? ගෝවි පාවල. දැන් මෙතන මට හොරෙන් ෆෝන් එකේ මැසේජ් එක ගහින්න පෙවුම් බණ අහන විදිහට. මට හොරෙන් මුන් නිදි කියා වැඩි හිටපියෝ. මට හොරෙන් ශරීරය අමාරුකම් වාතයට මුසු කරපුම් මේ සෙට් එකද රැවුනේ මමද රැවුනේ? සෙට් එක. මම අවසානට කියන්නේ ඒකයි. මේ බණ අහන විදිහට මට දෙන්න චරිත ටික මේ රඟ පීඨයේ රඟ දැක්ුවාට මම හැරෙන්නේ මේ කියපු බණ ටික හරියට අවබෝධ කරගෙන ජීවිත ඉස්සරහට හදාගත්ත කෙනාට කවමදාක ජීවිතේ නොරැවටි යන්න පුළුවන්. හැබැයි අවවාද අනුශාසනාවක් සිද්ධ කරන වෙලාවේ ඒ අහුම්කම් වෙනවා වගේ දාන බොරු කරපුවාම ඔය ඉන්න දැන්වල ඉන්නවා වගේ ගිලා වැහෙන යන්නේ. ඒ නිසා මම පිළිතුරු මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ විනාශ කරගන්න යනවා.
පව් පුරව ගන්න එපා ජීවිතේ. අපිට ජීවමාන හැම දෙයක්ම පෙන්වුම් කරලා තියෙද්දි හදා ගන්න තියෙද්දි ඒවා මගේ හැරලා යන්න එපා. ලෝතුරු ගුණාංශම සමයි. බැහැ කියන නිම කරන්න ඒ ගුණයට හැමදාම ඕනෑ හැම දෙනවා දෙන්න. මේ මුදිතා කරුණාවෙන් සැනසෙල්ලක් ලබා ගන්න. ඔබේ හදවත් යන්දු කුටියට බුදුහාමුදුරුවනේ. බලන්නකො මගේ රාහුලෙන් ලස්සන. රාහුලට නිින්ද ගියේ. අවුරුදු 3මාරෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළු කරේ. බාල සංසාරේ කොච්චර පින්වත් තියෙද කියලා. කොච්චර පින්වත් තියෙද බලන්න. වෙනතනේ අවසන් කියනවා මෙයා අම්මගේ තාත්තගේ ගුණ කියන්න කලින්. මම දැන් අම්මට තාත්තට ගොඩක් තවත් ආදරේ වැඩි. ඇයි? මම දැන් තාත්තා කෙනෙක්. විඩකම අම්මා කෙනෙක්. කවුරු නිසාද? පුංචි රාහුල නිසා. පුංචි රාහුල නිසා. රාහුල මට අවුරුදු 3ක් හම්බ වෙන්නේ. එදා ඉඳන් රාහුල වෙනුවෙන් මං ජීවිතේ කැප කරන විදිහ මට දැනෙනකොට අපේ අම්මා ගැන මට මහා ලෝභයක් ඇති වෙනවා. අසීමාන්තික සාදරයක් ඇති වෙනවා. මගේ තාත්තා ගැන මහා ලෝභයක් ඇති වෙනවා. අසීමාන්තික සාදරයක් ඇති වෙනවා. මම අවුරුදු 3න්නේ. නමුත් අපි පුංචි කාලේ උසට ආපු දවසේ ඉඳන් අපේ අම්මා තාත්තා අපිව යම් තැනකට ගන්න කොයි තරම්නම් දුකක් ඉදිරියේ ඇත්ද? කොයි තරම්නම් දුකක් ඉදිරියේ ඇත්ද? පිටතින් මම රැට හරියට දැන් යුද හමුදා වැඩ කරනවා වගේ කාලයක් හිටියා ඉතින් හමුදාව නෙමෙයි නම් චුතුරු කරේ. දැන්වත් ඉන්නවා. මම ළමයි මතක් කරන ඒ කාලේ ඩියුටි කරා. ළමයි. පැය දෙකකට පැය තුනක් මා දැන් මේ ඩියුටි එක කරනවා. ඇයි? රාහුල නිකන් ඉතිසිකිලි අරයන්. ඇයි දෙකෙන් කරන්නේ? කවන්න නාවන්න. කුරුතල් කරන්න. විඩරුමට අස්සියක් දෙන්නවා අනියක් දෙන්නවා. ඇයි? අස්පයා පදින්න ඕන වුණා මම අස්පයාගේ ඉන්නවා. ඇයි? සසරේ බුද්ධ ශාසනය අසුර කරමින් සසර දුකින් නිතරම ලබන බුද්ධ පුත්‍රයෝ අතෝගල පන්සිල් සමාදන් කරේ. ලෝභය, දේශය, මෝහය නැති උතුමන් වහන්සේ නම. ඇයි? මේ පුංචි රාහුලගේ ලෝභයක්. මේ පුංචි රාහුලගේ හිතේ දේශයක් නැහැ. මේ පුංචි රාහුල හාමුදුරුවන්ගේ හිතේ මෝහයක් නැහැ, මෝඩකමක් නැහැ. ඒ සීලේ උත්තරීතයි. ඈතදීදී මම ගීත දින වෙලාවක අපේ හර්ෂණ පුතා මගේ එල්ලුවා අපේ හාමුදුරුවෝ මට ගීතයක් දෙන්න කියලා. හරි මම මෙතර දුර හිතුවේ නැහැ මේ ගීතයක් ගැන. පොඩි හාමුදුරුවෝ අද හවසත් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියරදිගේ එක පියම්මේ කලනම් ගැසුවා දියගුන් ගැවුවා බක්මි ගහලඟ නැම්මේ සිවුරක් ඇදගෙන සෙල්ලම් කෙරුවා පව් සිදු වෙනවද අම්මේ බුදුගේ දෝලෙන්
කැවීම රස සූර්යෝදාගෙන එනවා පිළිකඩයෙන් ගන්න කාසි පරංගෙන සීනි බෝල වලදෙනවා අපට නැදී දගකාරයි කඩකාරයි මට නම් මම්මේ පොඩි හාමුදුරු සුරතල් ළමයින් වාගේ ඒ ඔක්කොම මම දැන් දකිනවා ඒ ඔක්කොම දකිනවා ඒ නිසා පිටුනේ ඔබගේ අම්මා තාත්තට වටිනාකම දෙන්න මේ ශාසනික පොඩි හාමුදුරුවන්ට ඒ වටිනාකම දෙන්න වෙනසක් කරන්න එපා මේ පුංචි මල් කැපුළු කොයිතරම්නම් ජීවිතේ පින්වන්ත වෙලාද අද මේ තැනට ආවේ තාම අවුරුදු 5ක් නැහැ එහෙනම් හොඳ මඟ අපි කියා දුන්නොත් යන්නේ හොඳ මඟ නරක මඟ කියා දුන්නොත් යන්නේ නරක මඟ ඒක ජීවිතේ හොඳටම තේරුම් ගන්න හොඳටම තේරුම් ගත්තොත් වෙනතුනේ ජීවිතේ ඔබලට වැඩි ඈතක ඒ උතුම් මොණි වෙන්නේ